බලනකො ඉතින් වෙලාව කීයද කියලා. තමුසේ හැමදාම පරක්කු වෙලා නේද එන්නේ. අනේ නෑ සුදු බස් එකේනේ ආවේ. ඒකයි පොඩ්ඩක් පරක්කුනේ. බලනකො දැන් තමුසේ මං එක්ක යාලා අවුරුද්දකුත් එන්න එනව නේද? තමුසේ තාම වාහනයක් ගත්තේ නැහැ. ඔයා දන්නවනේ මුළු ගෙදරටම බලන්න ඕනේ මම. තමුසේ හැමදාම ගෙදර මිනිස්සුන්ටම බල බල ඉන්නවා. මට මේ හැමදේම එපා වෙලා තියෙන්නේ. කෑ ගහන්න එපා. අපි දැන් ඉක්මනට වාහනයක් ගමුකෝ. මට නම් බෑ තවත් මේවා ඉවසන්න. මට තමුසේ එපා. අනේ අයි සුදු ආ හැම කියන්නේ. ඔයා දන්නවනේ මට වාහන නැතුව ඉන්න බෑ කියලා. සල්ලි නැතුව අදට තිබෙන මොන මගුලකටද? නෙත්මි ඔයා මොකද මෑත් එක්ක කරන්නේ? නෑ බබා මං කිව්වාට මූ ගැන මූ මගේ පස්සෙන් යනවා. ඒවට මම මූට ආදරේ නෑ. දැන් බම අහලා තියෙන මෑ කටින්ම ඔබට ආදරේ නැහැ කියලා. ආයෙ මගේ පස්සෙන් ඇවිල්ලා වදයක් එන්න එපා. ආයෙ මම ඔබට කියන්නේ නැහැ. තමුසේට කියන්න බැරුණානේ. මේ ඉන්නේ මගේ අලුත් බෝයිෆ්‍රෙන්ඩ්. එයා තමුසේ වගේ හිඟන්නේක් නන් නෙමෙයි. ඔයාද මාව දාලා යන්නේ සල්ලි හින්දා නම් ඔයාට කවදා හරි තේරෙයි. ඔයාට නැතුනේ හොඳම කෙනා කියලා. අතකාල සල්ලි නැතුව මොකද මම ආදරේ කරන්නේ? ඔබගේ හිත දාගනි. මෙයා දැන් මගේ. මං අත්තමා තේරුම් ගත්තේ මේ ලෝකේ සල්ලි නැතුව කිසි දෙයක් රඳා පවතින්නේ නැහැ කියලා. ඒක තේරුම් කරලා දීපු ඔයාට ගොඩක් පිං.